අද කතා කරන්නේ wrap rows and wrap column කියන wrap call කියන ෆන්ක්ෂන් දෙක. එකෙන් වෙන්නේ අපි තුමු මෙන්න මේ වගේ data set එකක් තියෙනවා. ඉගෙන අපි තුමු මෙන්න කොහෙන් හරි PDF එකෙන් හරි copy කරගන්නකොට මේ විදිහට ආවා කියලා data එක. ඒ කියන්නේ මෙතන තියෙනවා name, district, actual job, target job කියලා. ඒතර මේ ටික තමයි නම් මේ column header වෙන්න ඕන. ඊට පස්සේ නම, ඊට පස්සේ district එක, ඊට පස්සේ actual jobs, target jobs ඒ වගේ detail ටික තමයි මේ විදිහට වෙන වෙන set වලට ඇවිල්ලා තියෙන්නේ. අපිට මෙහෙම තිබිලා හරියන්නේ නැහැ. අපි නම් ඒක ලස්සනට මේ විදිහට data ටික arrange කරගන්නේ කොහොමද කියලා බලමු. wrap rows and wrap call කියන function දෙක use කරලා. හරි අපි නම් මේ data ටික දැන් delete කරගමු. අපි මුලින්ම use කරනවා wrap rows කියන function එක. එහෙනම් equal කියලා type කරගන්න. wrap rows කියලා type කරනවා. ඊට පස්සේ vector කියනවා. vector කියලා තමයි මෙතන කියන්නේ අපි array එක අනිත් function වල array එක select කරනවා වගේ vector කියන්නේ අපිට ඕන data ද මෙතනට ගන්න කියන area එක. එහෙනම් අපිට ඕන මෙන්න මේ data area එක ඒක select කරගෙන command එක දාගන්න. ඊට පස්සේ wrap count කියලා. wrap count කියන්නේ දැන් අපි main වෙන්න ඕන headers ටික. එහෙනම් මෙන්න මේ හතරනේ name, district, job, actual, job, target කියන headers ටික තමයි අපිට එන්න ඕන. එහෙනම් එතනින් තමයි කැඩෙන්න ඕන. කියන්නේ wrap කියන්නේ එතනින් තමයි wrap වෙන්න ඕන. ඊට පස්සේ මේ data set එක, ඊට පස්සේ මේ data set එක, ඊට පස්සේ අන්තිම data set එක. එහෙනම් wrap වෙන්න ඕන හතරෙන් හතරට. එහෙනම් අපි මෙතනට හතර කියලා දානවා. bracket එක close කරලා enter කරනවා. ඒක සම්පූර්ණ මේ data set එක system එක plus and breakdown කරලා අපිට table එකකට දෙනවා. ඒ කියන්නේ name, district, headers ටික තියෙනවා. ඊට පස්සේ ඒවට දාලා data ටික පහට list down කරනවා. ඊට පස්සේ බලමු wrap call කියන function එක. wrap column කියන එක wrap call කියලා short කරලා තියෙන්නේ. wrap calls කියලා කරලා ඊට පස්සේ vector එක same area එක ඊට පස්සේ තමයි දැම්ම wrap count එක ඒ හතරෙන් හතර තමයි count වෙන්නේ. එහෙනම් හතර කියලා type කරලා bracket එක close කරලා enter කරන්න. එහෙනම් ඒකෙදි වෙන්නේ headers ටික එන්නේ column එකට, detail ටික එනවා ඊළඟ columns වලට. wrap rows කියන එකේදී වෙන්නේ මේ කියන data ටික කියන අපි දැන් හතර දීලා තියෙන්නේ wrap වෙන්න ඕන. එහෙනම් මේ හතර කඩන rows වලට. ඒ කියන්නේ නම් මෙතන මේ තියෙන name, district, jobs, actual, target කියන ඒ cells හතර එයා කඩන rows වලට. ඒ කියන්නේ එක row එකක් විදිහට ගන්නවා මේ data හතර. ඊට පස්සේ මේ data හතර ඊළඟ row එක විදිහට ගන්නවා. ඊට පස්සේ මේ data හතර ඊළඟ row එක විදිහට ගන්නවා. අනේ ඒක තමයි මේ wrap rows කියන function එකේදී වෙන්නේ. wrap column කියන function එකේදී වෙන්නේ අපි wrap column කියන දැන් මෙතන අපි හතර කියලා දුන්නා wrap වෙන්න ඕන තැන. කියන්නේ කැඩෙන්න ඕන හතරෙන් හතරට. එහෙනම් එයා කරන්නේ මේ හතර එක column එකකට කඩනවා. ඊළඟ හතර ඊළඟ column එකට කඩනවා. ඊළඟ හතර ඊළඟ column එකට කඩනවා. ඒ වගේ wrap calls කියන function එකේදී වෙන්නේ අපි break කරන්න ඕන තැනින් column වලට break කරන එක.